welcome back to my YouTube channel. ඉතින් ඔයාලා බලනවා ඇති උදේ පාන්දර මේ ෆෝන් එක තරම කොහෙද යන්නේ කියලා. මේ ළඟ මට උදේ පාන්දරම පූස් පැටව ටිකක් කෑගනවා වගේ වුණා. මම ඉතින් රංගවත් එකගෙන ගියා මොකක්ද කියලා බලන්න. ළමයි මේ පූස් පැටව ටිකක් නෙවෙයි චූටි පිටි බල පැටව ටිකක්. බලන්නකෝ අනේ බෝලගිරි ටිකේ ලස්සන. අපි යන වෙලාවේ නම් එයාලගේ අම්මා හිටියේ නෑ. හැබැයි අම්මා හිටියනම් බුරන්නක් තිබ්බා. මොකද බලපපාලාගේ අම්මලා කැමති නෑ එහෙම මිනිස්සු යාලා ළඟට යනවට. හැබැයි අපි නංගිනම් ආපහු ගිහිල්ලා යාලට කෑම වගේක් එහෙමත් දීලා තිබ්බා. කොහොම හරි මේ චූටි බලවල ටික මම හිතන්නේ කවුරුත් අයිතිකාරයෙක් නැද්ද කොහෙද? ඉතින් මම ටිකක් වෙලා මේ බෝල ගිටිය දිහා බලන් ඉඳලා ගෙදරින් ආවා. මොකද මේ කට්ටිය හොරතල් කරන්න එහෙම කියලා කෑවොත් එහෙම මේ පොයේ දවසේ ඩිස්පෙන්සරි එකකට තරලා මට හදිසියට තුරවල බෙහෙත්වත් දාගන්න. ඉතින් ඒක නිසා මම මේ බෝල ගිටි ටික අල්ලන්න හොරතල් කරන්න නම් ගියේ නෑ. මෙන්න බලන්නකෝ මම වැඩ කරන්න කියලා හිතාගෙන ජනේලත් අර වැඩ පටන් ගන්න හිතාම මෙහම දැක්කේ. මේ තනකොළ ගහේ ඉන්නේ සූටි බොත් කුරෙක්. හරිද? එයා නම් මාරම ලස්සනයි. ඒක කැමරාවට ફોකස් වෙන්නේ නෑ. ඔයාලට පේනවද දන්නේ නැහැ. කොහොම හරි ආගේ සටට එක මාර ලස්සනයි. ඉතින් මම යාවත් ගත්තා. ඔයාලට පේන්න. මම ඊට පස්සේ බත් කුරවත් බලලා ජනේල වැහුවා. මොකද ඔයකට આવොත් එහෙම මම බයයි. ඉතින් මම ඒ ජනේලත් වහලා අර ටික ෆ්‍රෙන්ඩ් ගත්තා. ඉතින් ළමයි මගේ මේසේ මෙතනට වෙලා කරන vlogs බලන අන්තිම දවස් තමයි අද මේ. මම ඒකට හේතුව පස්සේ කියන්න. හොරදල් සත්තු ගෙදර ඇති කරන අය නම් දන්නවා එයාලා ගෙදර ඉන්නවා කියන්නේම කිසිම පාළුවක් නැහැ. බලන්නකෝ මම අදත් වැඩ කරන්න ලෑස්තිනකොට අපේ වයිටියා මල් ළඟටම වෙලා ඉන්නවා. මුර කරනවා වගේ. ඉතින් මම උදේම බයෝ ටිකක් තමයි පාඩම් කරන්න පටන් ගත්තේ. මට ඒක දීපා පැහැදිලි කිරීම වගේ කියන්න. ඔයාලා එළවලුට බයෝ කරන යාළුවෙක් හරිය නැත්නම් ඔයා කරනවා නම් හරි දන්නවා. ඒකට කොච්චර පාඩම් කරන්න ඕනද කියන්න. ඉතින් නිවාඩු දවසේ උදේම මම ඒ ටික ගත්තා පාඩම් කරන්න. ඉතින් ළමයි මම වැඩ කරගෙන ඉන්නකොට නංගි උදේට කන්න කෑම එකක් බෙදාගෙන ආවා. මට ඒක දැක්කම මං හිතුවේ කෑම කන්නේ නැහැ කියලා උදේට. ටිකක් පරක් වෙලා කනවා කියලා. මට මේක දැක්කම ඒ දිනේ වෙනස් වුණා. මං හිතුවා කෑම කන ගමන් වැඩ කරනවා කියලා. ඉතින් ප්ලේට් එක මාර ලස්සනයි නේද? අපේ අම්මා ඒක අරන් ආවලු දැන් කොහොම හරි මං ඒක වැඩේ තියෙන මල් ටිකලා මාර අසයි. මෙන්න බලන්න ළමයි. ඉස්සෝගේ උත්තමාවන් කාලයකට පස්සේ ගෙදර ඇවිල්ලා. මේක ගෙදර ඉඳි ටිකේ මම මාරු දුකෙන් හිටියේ. මුරලා ඉතින් ගානක්ද? ඔන්නද ගෙදර ඇවිල්ලා. ඉතින් මාත් ගිහිල්ලා මගේ උදේ කෑම එක අරගෙන ආවා. ඒකෙන් නම් ආවේ මාරම සුවඳක් තමයි. ඉතින් ඔයාලට ෆෝන් එකකින් සුවඳ දෙන්න නැති හින්දා මට ඒක කියන්න විදියක් නැහැ. නැත්තම් මාරම සුවඳයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. අම්මා ඒකට ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක කියලා දාලා තිබ්බේ. කූනික්ස් ටිකක් දාලා තිබ්බා. ඒකෙන් තමයි ඒකේ මාරම සුවඳක් ඇවිත් තිබ්බේ. ඔයාලා try කරලා බලන්න. හැබැයි try කරන්න කලින් ගෙදර අම්මගෙන් හරි තාත්තගෙන් අහලා ඉන්න. මොකද සමහරුන්ට කූනික්ස් ඇලර්ජික්. මටත් ඒක සමහර වෙලාවට ඇලර්ජික් වෙනවා. ඉතින් මේලා නම් උනේ නැහැ. මෙන්න බලන්න ඉස්සුවියොත් තමයි ආවත් හරි මගේ මේසෙ කනවා. යකෝ පිටර කරනවා මගේ රෙද්ද. පහුණු පයින් ගහ. මේක මං හිතන්නේ පූසෙක් නෙවෙයි හාවෙක් තමයි වෙන්නේ ඉඳලා ඇත්තේ. බලනකොට කකුලක් නිකන් හාවෙක් වගේ. ඉතින් පූසෝ ඉන්න අය දන්නවා මේ පූසෝ අපිට ආදරයට වැඩිය පට්ට රූපම කියන. බලන්නකො දැන් තියාගෙන රවනවා. ඉතින් ආදරයට නැතින රවණ මැත්තේ අපි එහෙම තියාගෙන මේක කන ගමම වැඩ ටික කරන්න පටන් ගමු. ඉතින් මම අද පොඩි ස්ටඩි ටිප් එකක් අරගෙන ආවා. මේක ඔයාලට මේ ළඟ වෙන නිවාඩුවට try කරලා බලන්න පුළුවන්. try කරලා තියෙනවා නම් රිසල්ට් එක එහෙම නැත්නම් අලුතෙන් try කරනව නම් ඒ ගැන ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න යන්න. ඉතින් මම මුලින්ම කතා කරන්න 6 වසරත් 11 වසරත් අය ගැන. එයාලට පුළුවන්
ඔයාලට තියෙන සබ්ජෙක්ට් ටික සතියේ දවස් 6කට බෙදා ගන්න. එක දවසක් රැස් කරන්න තියාගන්න. සතියේ දවස් 6ට දවසකට සබ්ජෙක්ට් 3ක් නැත්නම් 4ක් එන විදිහට බෙදාගෙන එක සබ්ජෙක්ට් එකක් පැයක් නැත්නම් පැය එකමාරක් එන විදිහට පාඩම් කරන්න. ඔයා බිගිනර් කෙනෙක් නම් මේ වෙලාවල් ටික හුඟක් හොඳයි. ඔයා ඊට වැඩිය ෆෝකස් එකේ පාඩම් කරන්න පුළුවන් කෙනෙක් නම් සබ්ජෙක්ට් වැඩි කරගන්න නැතුව සබ්ජෙක්ට් එක පාඩම් කරන වෙලාව වැඩි කරගන්න. ඉතින් මේ සබ්ජෙක්ට් එක බෙදා ගන්න ගැන කතා කළොත් එහෙම ඔයාලට පන්තියක් තියෙනවා. ඒ පන්තියේ තියෙන දවසේම ඒ සබ්ජෙක්ට් එක හවසට පාඩම් කරන්න දාගන්න. එතකොට ඔයාලට පන්ති උගන්වපු ටික එදාම ආපහු මතක් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ගෙදරත් හොරතලෙට තියෙන මිනිහෙක් ඉන්නවනම් එයා හොරතල් කරන එක ඔයාගේ ජීවිතේ පුදුම රාජකාරිය කරගන්න. ඔයා මොන වැඩේ හිටියද? එයා මේ වගේ සෙල්ලම් කරන්න කතා කළාම අනිවාර්යෙන් යන්න. මොකද මේ කාරට වටේ ඇවිදින්න ගියාම ආයි කවදනද කියන්නේ? එයා දන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ. ඉතින් ඉන්න වෙලාවේ යත් වෙන හරි සෙල්ලම් කරන්න. ඉතින් ඔයා එලෙවල් වයිස් ළමෙක් නම් ඔයාලට පුළුවන් සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න දාගන්නකොට මේන් ඔයාලට තියෙන සබ්ජෙක්ට් තුනක් නේ. ඉතින් ඔයාලට පුළුවන් මොකක් හරි සබ්ජෙක්ට් එකක් පාඩම් කරනකොට ඒ සබ්ජෙක්ට් එක පන්ති යනෝනේ ඔයාලා. ඒ පන්තියේ දවසම ඒ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න. ඊට පස්සේ සතියේ මැද දවසක් එක දවසක් තෝරගෙන එදාගේ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න. ඊට පස්සේ පන්ති යන කලින් දවසේ ආපහු සැරයක් ඒ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න. එතකොට ඔයාලා සතියට දවස් 3ක් මේ සබ්ජෙක්ට් එක පාඩම් කරලා තියෙනවා. ඒ විදිහට ඔයාලා සබ්ජෙක්ට් තුනටම දාගන්න. එක දවසක සබ්ජෙක්ට් දෙකක් වටිනවා නම් ඒ කියන්නේ ඔයා සතියේ මැද දවසේ පාඩම් කරනවා නම් සබ්ජෙක්ට් එකක් එදාම ආපහු හවසයි වෙන සබ්ජෙක්ට් එකක් පන්ති තියෙනවා කියන්නකො. ඉතින් එතකොට ඔයාට එදා දවසේ යන්න තියෙන පන්තියේ සබ්ජෙක්ට් එක පාඩම් කරලා ඉවර වෙලා අර සතියේ මැද දවසට දාගත්ත සබ්ජෙක්ට් එක පාඩම් කරන්න. ඒ වගේ ඔයා හැම සබ්ජෙක්ට් එකම සතියේ තුනම පාඩම් කළාම ඔයාට ඒකයි ගොඩ කාලයක් යනකම් අමතක වෙන්නේ නැහැ. ඔයා එලෙවල් වලට තෝරගන්න සබ්ජෙක්ට් එකත් එක්ක ඔයා පාඩම් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. මොකද සමහරුන්ට තියෙන්නේ පාඩම් කරන්න, සමහරට තියෙන ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඒක නිසා හයියට දැන් බයෝ කරන ළමයින්ට නම් යාට තියෙන්නේ ගොඩක් පාඩම් කරන්න. මැත්ස් කරන ළමයින්ට නම් යාට තියෙන්නේ ගණන් හදලා ප්‍රැක්ටිස් වෙන්න. ඉතින් ඒක නිසා ඔයාලා පාඩම් කරනකොට ඔයාලගේ මෙන් සබ්ජෙක්ට් එක තියෙන්නේ. දැන් බයෝ කරන ළමයින්ට නම් යාලට බයොලොජි ගන්න ඉස්සර නැත්නම් ටීචර්. එතකොට මැත්ස් කරන ළමයින්ට නම් යාලට කම්බයින් මැත්ස් වගේ ඒක ගන්න ඉස්සර නැත්නම් ටීචර්. යාලා කියන විදිහට එයාලා ඇඩ්වයිස් කරන විදිහට ඔයාලා පාඩම් කරන එක පොඩ්ඩක් වෙනස් කරගෙන බලන්න. සමහර විට ඔයාලට මෙච්චර කල් හරියන්නේ නැත්නම් ටීචර් නැත්නම් සර් කියන විදිහට පාඩම් කළොත් ඒ විදිහ හරියන්න පුළුවන්. මොකද අපි මේ ගොඩක් සබ්ජෙක්ට්ස් වලට අලුත්ම තමයි. ඒ වුණාට අපිට උගන්වන සර් නැත්නම් ටීචර් මේක කාලයක් උගන්වලා එහෙම නැත්නම් මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙනම ඒක ගැන හුඟක් දන්න අය. ඉතින් එයාලගෙන් ඇඩ්වයිස් කරනවා කියන්නේ ඒක කිසිම විදිහකින් වරදින විදියක් නෑ. ඉතින් ඒ වගේමයි දැන් ඔයා ඉගෙනගත්ත දෙයක් තව කෙනෙක්ට කියලා දෙන්න හම්බුනා කියන්නකෝ. ඔයා ඒ දේ ගැන හොඳටම දන්නව නම් එයාට ඒ දේ ගැන කියලා දෙන්න. මොකද ඒක ඔයා කාට හරි කියලා දුන්නා කියන්නේ ඔයාට ඒක අය අමතක වෙන්නෙත් නෑ. සමහර විට ටීචර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවට වැඩිය හොඳට ඒ කෙනා කියලා දෙපින් හින්දා ඒ යහකින් හිටපු කෙනාටත් ඒක උඟක් හොඳට තේරෙන්න පුළුවන්. ඒක එතකොට ඒක ලොකු පිනක්. අනිත් එක තමයි ඒක ඔයාලට මතක තියෙනවනේ. ඒක නිසා ඔයාලට කාටට කියලා දෙන්න chance එකක් හම්බුනොත් ඒක මම අරගන්න එපා. ඔයා හොඳටම දන්න දෙයක් නම් එයාට ඒ දේ ගැන කියලා දෙන්න. හිතන්නකෝ ඔයාලට මොකක් හරි පාඩමක් විතරම පාඩම් කළා මතක හිටින්නේ නැත්තම් ඒ කරුණ ටික ඔළුවෙන් නිකන් චිත්‍රයක් වගේ මවා ගන්න. දැන් මට අපේ බයොලොජි වල සමහර තැන් තියෙනවා ඒ වගේ තියෙනවා කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නැහැ. හැබැයි අපේ ක්ලාස් එකේ සර් ඒව රූප සටහන් වලින් දෙන හින්දාම දැන් මේ රූප සටහන් දැක්කම මට එතනින් කියන්න ඕන ටික හොඳට මතක හිටිනවා. ඉතින් ඔයාලටත් මේක මේ try කරලා බලන්න පුළුවන්. මම හැම සබ්ජෙක්ට් එකකටම හරියට කියන්න දන්නේ නැහැ. හැබැයි ගොඩක් සබ්ජෙක්ට් වලට මේක හරියන්න පුළුවන්. ඉතින් මේ රූප සටහන් දැක්කම නම් මං හිතන්නේ මේ ඉස්සගේ පන්ති යන අය දන්නවා මේ කවුද කියන්න. ඉතින් මටත් දැන් තියෙන්නේ ඒ රූප සටහන් වල ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් ලියා ගන්න. මොකද මම එදා ක්ලාස් ගියේ නැතුව මම ඒ කියන කොටින්ක බලලා ඒකේ රූප සටහන් එකේ ස්ක්‍රීන්ෂොට් ටිකක් ගහගත්තා. මට දැන් තියෙනවා ඒ ටික අදින්න.
මේ දවස්වල අපිට යන්නේ ජීවන චක්‍ර පාඩම් ටික. ඉතින් දැන් මම ඔයාලා දෙන්නෙත් ඒවට සම්බන්ධයක් තමයි. මේක ඇඳලා ලස්සනට තිබ්බට අදින ගියම නම් මාර වෙලාවක් යනවා. මොකද මම පුළුවන් තරම් මගේ නෝට් ටික ක්ලියර්ව තියාගන්න බලන්නේ. මොකද ඕවා තමයි අන්තිමට පාඩම් කරන්නත් තියෙන්නේ. ඉතින් ඒක අපහැදිලිව තියනවා කියන්නේ පාඩම් කරන්න බෑනේ. ඉතින් ඒකෙන් හින්දා මම පුළුවන් තරම් මගේ නෝට්ස් ක්ලියර් තියාගන්න බලනවා. ඔයාලත් ඔයාලගේ පළවෙනි නෝට් එක, ඒ කියන්නේ ක්ලාස් එකේ එහෙම නැත්නම් පන්තියේ දෙන නෝට් වලින් අඩුම එකක්වත් හුඟක් පැහැදිලිව පිළිවෙල තියාගන්න බලන්න. මොකද ඒ ලෙවල්ස් ළමයින්ගේ අපේ සර් කෙනෙක් කිව්වා ගොඩක්ම ප්‍රශ්නයක් වෙන්නේ අන්තිම වෙනකොට එයාලගේ නෝට් නැති වෙන එකලු. ඉතින් ඒක නිසා ඔයාලා ගාව තියෙන නෝට්වත් ඔයාලා පුළුවන් තරම් පරිස්සම් කරගෙන ඒ වගේම පැහැදිලිව පිළිවෙලට තියාගන්න බලන්න. ඉතින් ඔයා අද අපිත් එක්ක එකතු වෙච්ච කෙනෙක් හරි subscribe කරන්න අමතක වෙච්ච කෙනෙක් හරි නම් මම ආදරෙන් මතක් කරනවා අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඉතින් ඔයාලට මතකද මම කොළඹ යන්න ලස්සන මල් බොකේ එකක් හැදුවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ තවත් මල් බොකේ එකක්. හැබැයි මේ හැදුවේ මම නම් නෙවෙයි. අපේ චූටි නංගි එයාගේ හොඳ මෙයාළුවාගේ බර්ත්ඩේ එකට දෙන්න. ඉතින් අද රැඳුනාට මේ දවස් ටිකේ හොඳට වැස්ස තිබ්බ හින්දා මගේ මල් වගුරේ ලස්සනටම මල් විප්ල තිබ්බා. ඒක කැමරාවට නම් වෙන්නේ නැහැ. කොහොම හරි හිතලා මම ලස්සනට තිබ්බා. ඊට පස්සේ අපි ආවා ගහේ දෙලුම් වගේ හදලා තිබ්බා. ඒ ටික කඩන්න ළමයි ලස්සනට ලොකුවට හොඳට හැදුණු දෙලුම් ගෙඩි ගොඩක් තියෙනවා. හැබැයි කන්න බලනකොට වටේ පොත්ත විතරයි පැද ටික ඔක්කොම කුරුල්ලෝ කාලා. මම බලන්නකෝ මම වලට පෙන්නන්නේ. ඒක හිතා ගන්න බෑ ගහේ තියෙනකොට. ඒක කඩලම් බලන්න ඕනේ. ඇත්තටම කුරුල්ලෝ කාලාද නැති කියලා හොයාගන්න. ඉතින් කමක් නැහැ. බලන්නකෝ. ඔක ඇත්තට මොකුත්ම නැහැ. ඔක්කොම ටික කුරුල්ලෝ කාලා ගිහින්. ඔය තියෙන්නේ බලන්න කුරුල්ලෝ ටික ඔක්කොම කාලා ගිහිල්ලා. ඒක ඉතින් කමකුත් නැහැ. කුරුල්ලන්ට ඉතින් තියෙන බෑ. අපි ඉතින් ඒක නම් ගත්තේ නැහැ. මම ඉතින් මට ගෙඩියක් හැමෙච්ච ඉඳලා මම ඒකත් අරගෙන ආවා. ළමයි අපිට උතන දෙලුම් කඩ කඩින්නයි මාර වැඩක් වුණා. මම හිතන්නේ උගුස්සෙද්ද කොහෙද? ගස්වල තුල හැප්පි කෙනෙක් බිමට වැටුණා. ඒක බැටිච්ච විදිහ නම් බලන්න බයයි. ඒ වුණාට අපි උතෙන්ට ගියාට කිසිම දෙයක් තිබ්බේ නැහැ. ගොඩක් වෙලා කපුටු හැම කෑ ගැහුවා. මම හිතන්නේ අහ ගොඩකවත් රැඳෙන්නේ නැති මොනවා වුණත් පව් එකක්. ඉතින් මම කලින් පෙන්නේ මල් බොක එක හදලා ඉවර කරන්න කලින් එකක්. ඉතින් නංගි සම්පූර්ණයෙන්ම හදලා ඉවර කළා. ඒකේ වීඩියෝ එක කරන් තිබ්බා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. ඉතින් ළමයි අපේ කාමරංග ගහෙන් ගෙඩි ගොඩාක් හැදලා තිබ්බා. මම ඒ ටිකත් කරගෙන ආවා. මේ ටික දැක්කම සමහරුන්ට තේරෙයි මම මහා ගොන් වැඩක් කළා. ඒක ඇත්තටම තඩි ගොන් වැඩක්. ඒක තේරෙච්ච කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේ ඉන්නේ අපේ ගෙදරට පසු මේ සමාජිකයන් අතර. නමුත් මෙයාලා අපිට වැඩිය අම්මගෙන් ආදරේ ලබා ගන්න වෙනවා. මේ දෙන්නා මං වටේට කැරකින ඒ කියන්නේ මං දන්නෙත් නැහැ. මොකද කාමරංග දුන්නට කෑවෙත් නැහැ. කොහොම හරි මේ මෙතන තෝයගෙන ඉන්නේ අම්මා. මේ
නිවසට ළඟට ආවේ එයාගේ පවා. ඇත්තම කියනවා නම් මට මේ වීඩියෝ එක බාජි තමයි තේරුනේ මේක මං ගත්ත එකක් නෙවෙයි අම්මා ගත්ත එකක් කියලා. ඊට පස්සේ මං කාම ළඟ ටිකක් කපාගෙන ආවා. කොහොම හරි ඔය ටික නම් රසට තිබ්බා. ඒකත් කාලා දා කුස්සියේ තිබ්බ මෙන්න මේ අමුතු ජාතියේ බිස්කට් එකකුත් මං කෑවා. බලන්නකෝ කකා එළියට යද්දි මට හම්බුණා කෙනා කොහේ හරි මං හිතන්නේ ගෙදරක ඇති කරන ගිරවෙත්ත කොහෙද අපේ ගෙදරට ඇවිත් තිබ්බා. එයාගේ ළඟට යන්න උන්නේ නැහැ ළමයි. එයා ඇතට ගියා. ඔයාලට පේනවද දන්නේ නැහැ එයාව. මේ දවස්වල අපේ ගෙදර එක ජාතියේ පළතුරු ගොඩක් හැදලා තියෙනවා. ඉතින් එයා ඒව කන්නද කොහෙද ඇවිත් ඇති. ඉතින් ළමයි මං හිතන්නේ ඔයාලා මෙන්න මේ නම ගොඩක් TikTok එකේ හැම දැකලා ඇති. එයා TikTok එකේ සාමාන්‍ය ප්‍රමාණයකින් ටිකක් ප්‍රසිද්ධයි. ඒ වගේමයි එයා WhatsApp එකෙන් ඇඳුම් විකුණනවා. හරිද? අපේ අක්කා මට එයාටයි මටයි ගවුම් දෙකක් දාලා තිබ්බා. ඔයාලට කියන්න ළමයි එයා සම්පූර්ණ සල්ලිත් අරගෙන ගවුමක් දීලා තිබ්බා. මං ඒ වගේ ගවුම් ගෙදරටවත් අඳින්නේ නැහැ. එච්චරට මේ රෙද්ද මාරම බාලයි. හැබැයි ෆොටෝ එකේ තිබ්බේ එහෙම නෙවෙයි. ඊට පස්සේ එයා ඒ ඇඳුමත් මෙලොවම ලස්සනක් නෑ ළමයි. ඒක මං අන්තිමට ෆොටෝ එකක් දාන්න. හරිද? ඔය පළවෙනියට තියෙන්නේ TikTok එක අපිට වෙන ෆොටෝ එක. දෙවෙනියට තියෙන අපිට ඒව ගවම. ඒකේ මෙලොවම ලස්සනක් නෑ. හරිද? ඊට පස්සේ අපි ගවම රිටර්න් කරන්න කෝල් කළා. එයා ඒක සීන් කළෙත් නෑ. එක කෝල්ලක්වත් ආන්සර් කළෙත් නෑ. ඉතින් මම මේක දැන් මේ ඔයාලත් මේනකොට ඕඩර් එකක් දාලා නම් ඒක කැන්සල් කරන්න. එහෙම නැත්නම් අපරාධය ඔයාලගේ සල්ලිත් මෙලොවම වැඩ කරලා ඇති අදුමක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මං අදට ගිහින් එනවා. අපි තවත් දවසක ගිහින් තමයි